හෙලෝ අද අපි යන්නේ ශ්‍රී ශාන්තාරාම මෙහෙණවරෙහි චෛත්‍යයේ කොත් නිරාවරණය කිරීමේ උත්සවයකට. ඉතින් ඇත්තටම මේක හරිම වෙනස් අත්දැකීමක් මටත්. මමත් මීට කලින් මේ වගේ අත්දැකීමකට මුහුණ දීලත් නැහැ. මේ වගේ දෙයකට සහභාගී වෙලත් නැහැ. ඉතින් ඕගොල්ලෝ හිමීට බලාගෙන යන්න මේ වගේ උත්සවයක් කොයි විදිහටද වෙන්නේ කියලා. Rakam bandami ramanorambe buddha parapada vandegananda ambarangarananda deyene rakam ඉතින් මේ චෛත්‍ය ආච්චිගේ ප්‍රධාන අනුග්‍රහයෙන් තමයි ඉදිවුනේ. ඇත්තටම ආච්චිට ලොකු ආසාවක් තිබ්බා මේ චෛත්‍ය ඉදි වෙනවා බලන්න. ඒ වගේම තමයි මේ චෛත්‍යයට අමතරව තවත් ගොඩාක් ආධාර උපකාර අපි කරලා තියෙනවා. හැබැයි ඒ හැම දෙයකටම වඩා මේ චෛත්‍ය ගොඩක් විශේෂ වුණා. ඔයාලා බලද්දී ඔයාලට දැක ගන්න පුළුවන් වෙයි ප්‍රධාන චෛත්‍යයට අමතරව පරිවාර චෛත්‍යයන් 4කුත් සතර දිසාවෙන් හදලා තියෙනවා. මේ හැම දෙයක්ම හැදුනේ බොහෝම පොඩි ඉඩකඩක. මොකද මෙම මෙහෙණි ආරාමයට ලොකු ඉඩ පහසුකමක් නැහැ. ඒ නිසා බොහොම කුඩා ඉඩමක තමයි මේ මුළු ආරාමයම ඉදි වෙලා තියෙන්නේ. හැබැයි කවදාවත් කියන්න බෑ ඒ තරම් කුඩා ඉඩ ප්‍රමාණයක මේ තරම් සුවිශාල ලස්සන ආරාමයක් ඉදි වෙලා තියෙනවා කියලා. ඔයාලට මේ දෙක ගන්න ලැබෙන්නේ මෙහෙණි ආරාමයේ අනෙක් පස ඉදි වී තියෙන නිවසක්. මේ මෙහෙණි ආරාමයේ ඉඩම වටේට කොහෙවත්ම තාප්පල් ගහලා වෙන් කරගෙන කොටු කරලා නැහැ. හරියට තමන්ගේ ගෙදරම මෙහෙණි ආරාමයක් තියෙනවා වගේ තමයි අහල පහල නිවසියන්ට දැනෙන්නේ. ඒතරම්ම ඒ හැමෝම හරිම සහයෝගිකින් තමයි මේ මෙහෙණි ආරාමයට උදව් උපකාර කරන්නේ. මේ මෙහෙණි ආරාමයේ යම්කිසි උත්සවයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ අහල පහල නිවැසියන්ගේ ගෙවල් වල ගොඩාක් වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ දානමය පින්කමේදී 68 මේ දානමය පින්කම පැවැත්ුණා. ඉතින් මේ දානමය පින්කමේදී පවා මෙහෙණින් වහන්සේලා එම නිවසේත් ස්වාමීන් වහන්සේලා මෙහෙණි ආරාමයේ තමයි දානය පිළිගැන්වුවේ. ඉතින් ඒ වගේ හරීම එකමුතුකමක් මේ මෙහෙණි ආරාමය වටා පිටාවේ තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ මෙහෙණි ආරාමවල ඊටාම කටුක අත්දැකීමුත් ගොඩක් තියෙනවා. මොකද ගොඩක් ඉන්නේ මෙහෙණින් වහන්සේලා කියලා හැම කෙනෙක්ම දන්නවනේ. එතකොට ආරක්ෂාව පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම තමයි මේ මෙහෙණි ආරාමයේ වගේම වේයන්ගොඩ තවත් ගොඩක් මෙහෙණි ආරාම තියෙනවා. ඒ මෙහෙණි ආරාම වලටත් මේ වගේම ලොකු තර්ජනයක් තියෙනවා. මේ මෙහෙණි ආරාමය යම්කිසි මට්ටමකින් හෝ පරිස්සම් වෙලා තියෙන්නේ වටපිටාවේ ඉන්න නිවැසියන් නිසා. එහෙනම් අදට අපි ගිහින් එන්නම්.